අයිබුවන් ඉතින් කොහොමද ඔයාලා හැමෝටම ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ ඩිජිලයිෆ් ශ්‍රී ලංකාවේ තින්ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ thumbnail එක දැක්කා වගේම කොහොමද අපි Gemini AI එකෙන් හදන images කොහොමද අපි හරියටම watermark අඩු කරගන්නේ තප්පරයකට වඩා අඩු කාලයක් ඇතුළත. ඉතින් මම මේ වීඩියෝ කරන්න ගොඩාක්ම හේතුව තමයි මම දැක්ක ගොඩාක් පෝස්ට් Gemini AI එකෙන් යූස් කරලා හදලා තිබුණා. හැබැයි ගොඩක් දෙනෙක් තියෙන ගැටලුව තමයි කොහොමද මම මේ watermark එක remove කරගන්නේ කියලා. ඉතින් දැන් ඔයාලා editing tools use කරනවා නම් හිතන්නකෝ ඔයාලා Canva use කරනවා කියලා. Canva එක use කරනවා නම් ඔයාලට magic brush එක use කරලා ඔයාලට මේ watermark එක remove කරගන්න පුළුවන්. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි දැන් එතන ඒ අකුර වගේ හිතන්නකෝ එතන image එක ළඟ ඒ අකුරක් වගේ හරි නැත්නම් මොකක් හරි අකුරක් තියෙනවා කියලා. එතකොට අර magic brush කරනකොට ඒ watermark එක ඔයාලා remove කරනකොට අරකට එක්කම remove වෙන්න පුළුවන්. ඒ කියන්නේ text එක remove වෙන්න පුළුවන්. ඒ වගේම watermark remove කරාට පස්සේ ඒ resolution එක අඩු වෙනවා. හැබැයි මම මේ අද කියලා දෙන ක්‍රමෙන් ඔයාලට resolution එක අඩු වෙන්නේ නැහැ සහ watermark එක විතරයි මෙතනදී remove වෙන්නේ. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා කැමති browser එකක් open කරගන්න. ඉතින් මම මේකට Google Chrome එක use කරනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන search කරන්න ඕනේ. search bar එකට ගිහිල්ලා ගහන්න ඕනේ banana OVO කියලා. හරිද? banana OVO කියලා ගහන්න. ඊට පස්සේ ස්පේස් තියලා RE කියලා ගහන්න. ඉතින් මේක තමයි ඔයාලගේ site එක වෙන්නේ. හරිද? ඉතින් ඔයාලා බලගන්න පුළුවන් පළවෙනියටම එනවා මෙන්න මේ වගේ site එකක්. මේක තමයි ඔයාලගේ site එක. ඔයාලා යන්න ඕනේ site එක. ඉතින් මෙන්න මෙතන තියෙන පළවෙනි click එක ඔයාලා එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඔයාලා බලගන්න පුළුවන් මෙතන English කියන එක දෙන්න. ඊට පස්සේ Gemini AI watermark removal කියලා මෙන්න මේක තමයි ඔයාලගේ interface එක ඉන්නේ. ඉතින් ඔයාලා මෙතන තියෙනවා click to select or drag images here කියලා එකක්. අන්න ඒක එකපාරක් click කරන්න. click කරාට පස්සේ ඔයාලා බලගන්න පුළුවන් දැන් මේ තියෙන්නේ මම ඔයාලට zoom කරලා පොඩ්ඩක් පෙන්නන්නම්. දැන් මොන බලන්න පුළුවන් watermark එකත් ඔන්න තියෙනවා. හරිද? හරිද? ඉතින් මම මේ watermark එක තප්පරයකට වඩා අඩු කාලයක් ඇතුළත තමයි දැන් මම ඔයාලට කිව්වේ කොහොමද remove කරගන්නේ කියලා. ඔන්න මම ඒක එකපාරක් open කරගන්නවා. ඔන්න open කරගත්තට පස්සේ වෙන දේ බලා ගන්න. හරිද? ඔන්න අපි අප්ලෝඩ් කරපු image එක තියෙන ඔන්න තප්පරයකට අඩු කාලයක් ඇතුළත ඔන්න generate එකත් ඉවරයි. හරිද? දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි එම එකත් ඔයාලට පෙන්නන්නම්. දැන් මේක save images කියන එක දෙන්න නැත්නම් download කියන එක දෙන්න. ඊට පස්සේ මම මෙතන ඔන්න save කරගන්නවා. save කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් resolution එක. දැක්කද? 8 MB. එතකොට කිසිම resolution එකේ මෙතන ප්‍රශ්නයක් වෙලත් නැහැ. හරි. දැන් මම මේක ඔයාලට zoom කරලා පෙන්නන්නම් කොහොමද මේකේ output එක කියලා. මොකද දැන් සමහර කට්ටිය කියන්න පුළුවන් මේක blur වෙලා තියෙන පුළුවන්. ඔන්න බලා ගන්න blur වෙලාද නැද්ද කියලා. කිසිම blur වීමක් වෙලා නැහැ. එතකොට සම්පූර්ණයෙන්ම ගානට ඒ අදාළ කොටස විතරක්, ඒ කියන්නේ watermark එක විතරක් remove වෙලා තියෙනවා. හරිද? ඉතින් ඕක තමයි තප්පරයකට අඩු කාලයක් ඇතුළත Gemini එකේ watermark එක remove කරගන්න සරලම ක්‍රමය. හරිද? ඉතින් හිතනවා මම හිතනවා මේ ගොඩක් කට්ටියට වැදගත් වෙයි කියලා. මොකද ගොඩාක් ක්ලාස් කරන කට්ටිය මම දැකලා තියෙනවා. ඒ වගේම බිස්නස් කරන කට්ටිය දැකලා තියෙනවා. Gemini AI එකකින් පෝස්ට් හදලා දාලා තිබුණා. හැබැයි තියෙන ගැටලුව තමයි කොහොමද අපි මේ watermark එක remove කරගන්න ක්‍රමය කියලා. ඉතින් මම හිතනවා මේ ක්‍රමය ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් අනිවාර්යෙන් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් එන්න. එහෙනම් ගිහින් එන්න. සුබදායි දවසක්.